In this crazy life we live, we all need someone to hold, a friend to light the way when the world starts to unfold. Through all the ups and downs, the highs and lows we share, we'll stick together, ride or die. Let's show we really care. හායි ළමයි ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. මේ දවස්වල නම් ජපානයේ ඉඳලා හිටලා හිම වැටෙනවා, වහිනවා, ආය පායනවා. ඉතින් හරිම වෙනස්ම වෙද එකක් තමයි මේ අවුරුද්ද තියෙන්නේ. ඉතින් ඒ අර එකපාරට සීතල වෙන, එකපාරට රස්නේ වෙන මේ දේශගුණයත් එක්ක චූටි බබාලා වගේම අපිත් ඉක්මනටම අසනීප වෙනවා. ඉතින් අද අපි තුන්දෙනාම ගෙදර ඉන්න දවසක්. ඇත්තටම ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අද අපි තුන්දෙනා ඇහැරුනේ උදේ 10ට විතර. ඉතින් කොහාටවත් නැති වෙලාවක ඇහැරුණ නිසා මම දැන් මේ චූටි මැනිකටයි හස්බන්ඩ්ටයි මටයි උදේට කෑම හදන ගමන්. ඇත්තටම කිව්වොත් ඉතින් උදේට නෙමෙයි. උදේටයි දවල්ටයි දෙකටම එකපාර දවල්ට කනවා. මේ වෙලාවෙ ඉතින් හස්බන්ඩ් චූටි මැනිකට වොෂ් එකක් දාන ගමන් මම මේ හදන්නේ හරිම රස මගේ විදිහකට හදන කෑම එකක්. මේක ඉතාලියන් රෙසිපි එකක්. මම ඇත්තටම YouTube එකෙන් තමයි මේක දැකලා හැදුවේ. ඉතින් එකපාරක් මම මේක මීට කලින් හදලා තියෙනවා මාරම රසයි. හැබැයි මේ පාර මම මගේ විදිහට පොඩ්ඩක් වෙනස් කරලා හදනවා. ඉතින් මේකට කියන්නේ පොටැටෝ නියොකි කියලා. මේ කෑම එක මාරම රස හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම අපේ චූටි මැනිකත් ගොඩක් ආස කරන කෑම එකක් තමයි මේ. ඉතින් මුලින්ම මම පෑන් එක රත් වෙන්න තියලා ඒකට බටර් ටිකකුයි ඔලිව් ඔයිල් ටිකකුයි දාලා ඒකට හීනියට කපපු මස් ටික ෆ්‍රයි වෙන්න දැම්මා. ඉතින් ඇත්තටම මේකේ බටර්නුයි ඔලිව් ඔයිල්නුයි දාලා හදනවා කියන්නේ කෑම එක ගොඩක් රසයි ඇත්තටම. ඉතින් ඊට පස්සේ මස් ටික ෆ්‍රයි වෙන්න තියලා ඒකට මම වතුර ටිකක් එකතු කරා. ඊට පස්සේ ඒක පියනකින් වහලා මස් ටික තැම්බෙනකන් තිබ්බා. මස් ටික තැම්බෙන අතරතුර මම අනිත් ලිපේ තවත් පාචනයකට වතුර පුරවලා ඒකට ලුණු ටිකකුයි ඔලිව් ඔයිල් ටිකකුයි දාලා ඒ වතුර එක නටන්න තිබ්බා. ඊට පස්සේ මම එළවලු ටික කපන්න පටන් ගත්තා. ඉතින් මේකට කැරට්, පොටැටෝ, එතකොට ලංකාවේ කෙනෙක් නම් ඔයාට නිවිති පාවිච්චි කරන්න පුළුවන්. ජපානයේ ඉන්න කෙනෙක්ට නම් ස්පිනච් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බ්‍රොකොලි, බීලුණු, ඒ වගේම නම හමු, ඒ කියන්නේ හැම් පාවිච්චි කරන්න ඕනේ මේකට. ඒ වගේම ඔයා ළඟ බෙල් පෙපර් තියෙනවා නම් ඒව දාන්න පුළුවන්. හැබැයි මන් ළඟ ඒක තිබුණේ නැති නිසා මම ඒක දැම්මේ නෑ. ගෙදර තියෙන එළවලු වලින් තමයි මේ හැදුවේ. මේක ඇත්තටම ගොඩක් රස. එතකොට ඔය චීටි බබාලා ඉන්නවනේ අසනීප වුණ හැම වෙලාවට මේ වගේ දෙයක් හදලා දෙන්නකෝ. එයාලා ගොඩක් ආසාවෙන් අනිවාර්යයෙන්ම කනවා. ඉතින් මම දැන් මේ නම හමු, ඒ කියන්නේ හැම් චූටි කෑලි වලට, කියන්නේ කොටු වලට කපලා ඒව වෙන් වෙන් කරගත්තා. ඊට පස්සේ එළවලු ටික කපලා ඉවරනාට පස්සේ වතුර එකත් ගානට රත් වෙලා තිබෙන නිසා පොටැටෝ නියොකි ටික අවශ්‍ය ප්‍රමාණය තැම්බෙන්න දැම්මා. ඉතින් මම මේක ගත්තේ ගියම සූපා එකෙන්. මේක ගොඩක් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් එක පැකට් එකකින් දැන් අපි තුන්දෙනා දෙපාරකට වගේ හදාගෙන කනවා. මේකට ඇත්තටම එළවලු ගොඩක් දාන තරමට මන්නම් රසයි. මේ වෙනකොට මස් ටිකක් තැමිලා තිබුණේ. ඉතින් මස් ටිකයි මස් වල වතුර ටිකයි මම වෙන් කරලා ගත්තා. මොකද මේ මස් වතුර ටික අනිවාර්යයෙන්ම මේ කෑම එකට ඕන වෙන නිසා. ඒ වගේම මේ වගේ තමයි පොටැටෝ නියොකි තියෙන්නේ. ඒ ටිකත් තැඹිලා තිබෙන නිසා ලිප ඔෆ් කරලා මම ඒකත් පැත්තකින් අරන් තිබ්බා. ඒකේ වතුර එකත් මං දැම්ම අයින් කරන්නේ නැහැ. මොකද මට අවශ්‍ය වුණොත් මං ඒකේ වතුරත් පාවිච්චි කරන නිසා. ඊට පස්සේ මම මස් ටික තම්බගත්ත පෑන් එකටම ආපහු තෙල් ටිකක් දාලා අර තම්බගත්ත මස් ටික ආයෙත් ටිකක් ෆ්‍රයි වෙන්න දුන්නා. ඊට පස්සේ මම ඒකට එකතු කරගත්ත මං කපපු කැරට් ටිකයි, අල ටිකයි, බීලුණුයි, එතකොට හැම් ටිකයි.
ඊට පස්සේ ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරලා මම අර කලින් තම්බ ගත්ත පොටේටෝ නියෝකි එකේ වතුර එකෙන් ටිකකුත් මේකට එකතු කරා. ඒ එළවලු ටික ඉක්මනට තම්බ ගන්න ඕන නිසා. ඊට පස්සේ ආයෙත් මම ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙගෙන එනකොට පාන් පිටි තේ හැන්දක් වගේ ඒ තෙල් ටිකට එකතු කරා. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරලා මම අර කලින් මස් ටික තම්බලා ඉතුරු කරගත්ත වතුර ටික ටික මේකට එකතු කරගෙන මේ පිටි එක ටිකක් තියාරු වෙන්න අර පේස්ට් ටිකක් වගේ වෙන්න හදාගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය විදිහට ඒ ටික පාන් පිටි ටික දිය වුණාට පස්සේ අර එළවලු ටිකත් එක්ක අපහු එකතු කරලා ඊට පස්සේ මම එලකිරි ටිකක් මේකට එකතු කරා. මේ කෑම එකට එලකිරි දැම්මම තමයි ගොඩක් රස වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම එලකිරි ටිකක් මේකට දාන්නම ඕනේ. ඉතින් ඊට පස්සේ මම ස්පිනච් ටිකක් දාලා මේක ආය හොඳට කලවම් කරා. මට අවශ්‍ය පදමට ආවට පස්සේ මම කලින් තම්බගත්ත පොටේටෝ නියෝකි ටික මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට කලවම් වෙලා හොඳට ක්‍රීමි ගතියට මේ වතුර ගතිය අඩු වෙනකම්ම මේක ලිපේම රත් වෙන්න තියුණා. ඉතින් ඊට පස්සේ මම උණු උණුවෙන්ම දැන් මේ හදන්නේ මේ ටික අවන් එකට දාන්න. ඉතින් මම මේ වගේ තැටියකට ඒ මම හදාගත්ත පොටේටෝ නියෝකි ටික දාලා ඊට උඩින් චීස් දාලා ෆ්‍රී හීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 200න් විනාඩි 20ක් රත් වෙන්න දුන්නා. මෙන්න මේ විදිහට තමයි ඉතින් oven එකෙන් එළියට ගත්තාම මේ කෑම එක තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේ මේක මාරම ක්‍රීමි ගතියට තියෙන්නේ. හරිම රසයි. චූටි බබවලුණත් ගොඩක් ආසාවෙන් කන කෑම එකක් කියලා කිව්වේ ඒ නිසා. ඉතින් ඇත්තටම මේකට චීස් දානවා නම් තමා ගොඩක් රස. චීස් නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චීස් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එලකිරි දාලා හදන්න මේක. ඉතින් මම දැන් මේ මායි හස්බන්ඩ්ගේ කන්න කලින් අපේ චූටි මැනිකට කන්න බෙදුවා. මොකද එයාට බඩගිනි කියලා එයා කෑ ගහ හිටියේ. ඉතින් මුලින්ම එයාට කන්න දීලා තමයි මමයි හස්බන්ඩ්ගේ කනවා කියලා හිතුවේ. මම මේකට ලුණු දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි මම මස් තම්බනකොට ඒ වතුරට ලුණු දැම්ම නිසා සහ මේ හැම්වලත් ලුණු ගතිය ගොඩක් තියෙන නිසා. හස්බන්ඩ්යි චූටි මැනිකයි වොෂ් දාලා එළියට යන්න ලෑස්තිලා හිටපු නිසා හස්බන්ඩ් කිව්වා මටත් ලෑස්තිලා එන්න කියලා. ඊට පස්සේ ඉතින් දෙන්නත් එක්ක කෑම කන්න පටන් ගත්තා. ඔයාලා ඉතින් දන්නවනේ අපි දෙන්න ඉතින් කෑම කන්නේ මේ විදිහට කියලා. තුන්දෙනා එක්ක කෑම කාලා දැන් මේ තුන්දෙනා එක්ක එළියට ආව පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඉතින් අපි තාම කොහෙද යන්නේ කියලා එහෙම හිතුවේ නැහැ. ඔහේ වාහනේ හරි යවනවා කියලා හිතාගෙන ආවා. ඉතින් එහෙම යනකොට තමයි හිතෙන්නේ චූටි මැනකට පළතුරු මොන හරි ගමු නේද කියලා. අපි දැන් මේ ආවේ අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුර චූටි එළවලු කඩේකට. ඇත්තටම අපි මෙතෙන්ට එන්න ගොඩක්ම ලොකු හේතුව තමයි සමහර වෙලාවට මෙතන අපේ ලංකාවේ දේවල් නොත් තියෙනවා. ඒ කියන්නේ අපිට ජපානයෙන් හොයාගන්න අමාරු ලංකාවේ එළවලු පළතුරු මේ කඩේ හොයාගන්න තියෙන නිසා. ඉතින් සමහර දවස්වල මෙතන පැපොල් තියෙනවා. එතකොට චව් නේද? ඒව තියෙනවා. ඉතින් අර ඒ වගේ දේවල් අපිට මේ කඩෙන් ගන්න පුළුවන් හින්දා අපි මේ පැත්තේ ඇවිදින්න ආවොත් අනිවාර්යයෙන්ම මේ කඩේට ඇවිල්ලා යන්නේ. මේ තියෙන ස්ට්‍රෝබෙරි මේ දවස්වල ජපානයේ බහුලව දකින්න හම්බෙන පළතුරක් තමයි ස්ට්‍රෝබෙරි. ඉතින් මේකෙත් එක එක වර්ග කිහිපයක්ම තියෙනවා. හරිම රස. ඇඹුල් රස. ඉතින් මන්නම් හරිම ආස පළතුරක් මේ ස්ට්‍රෝබෙරි කියන්නේ. ඒතර අපි චූටි මැනිකත් එහෙමයි. හරිම ආසාවෙන් කන පළතුරක් තමයි ස්ට්‍රෝබෙරි කියන්නේ. ඉතින් මේ කඩේ මේ තියෙන්නේ සුදු පාටට ස්ට්‍රෝබෙරිත් තියෙනවා. බලන්නකො මේ ස්ට්‍රෝබෙරි වල ලොකු කොහොමද කියලා. කොනිචිවා. මේ චූටි එළවලු කඩේ ඉස්සරහම 7-Eleven එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ එළවලු කඩේට ආපුවාම බලන දෙයක් තමයි ෆෝන් එකේ 7-Eleven app එකේ මොනවා හරි කූපන් තියනවද කියලා. ඉතින් මොන්ස්ටර් කූපන්
මගේ එකේ හස්බන්ඩ්ගේ එකේ තිබ්බ නිසා මොන්ස්ටර් දෙකක් අපි දෙන්න ගත්තා. මේ දැන් බොන්න නෙමෙයි. සමහර දවස් තියෙනවා අමාරු, කම්මැලි හිතෙන, නිදිමත එන දවස්. ඉතින් ඒ වගේ වෙලාවක බොන්න කියලා තමයි ඉතින් ඒක ගත්තේ. මේ තියෙන්නේ ඔදෙන්. මේ සීතල කාලෙට ජපානයේ තියෙන හරි ප්‍රසිද්ධ කෑමක් තමයි මේ ඔදෙන් කියන එක. මම වගේ ඔදෙන් වලට ආස කරන තවත් අය ඉන්නවද? මම නම් මාරම විදිහට ආස කරන කෑමක් තමයි මේ ඔදෙන් කියන එක. ඉතින් මේ අර කොම්බිනි වල කියන්නේ කන්වීනියන්ට් ස්ටෝර් වල තියෙන ඔදෙන් නම් ඇත්තටම රසයි. ඒකෙත් මේ 7-Eleven එකේ තියෙන ඔදෙන් තමයි මම නම් ගොඩක්ම ආස කරන්නේ. ඇත්තටම බඩගින්නක් අහලකවත් තිබුණේ නැහැ. හැබැයි මේ ඔදෙන් දැක්කට පස්සේ කණ්ඩම හිතුණා. ඉතින් ඇත්තට මේ ඔදෙන් වලින් මම ගොඩක්ම ආස කරන්නේ දයිකොන්, කොන්්ඤාකු, චිරතකේ, තමගෝ කියන හතරට තමා. ඒ වගේම මේ ඔදෙන් සියු එකට හරිම රසයි. ඉතින් ඒ වතුර එක ඇත්තටම ඒක වතුර එකක් කියන්නේ සුප් එකක් වගේ තමා. හරිම රසයි. ජපානයේ ඉන්න ඔයා මේක කාලා නැත්නම් කාලා බලන්නක එකපාරක්. හරිම රසයි. මේකේ තවත් රස වෙන්න, ඒ කියන්නේ මේ සුප් එක රස වෙන්න මේ කඩේ තියෙනවා අපිට ගන්න පුළුවන්. කරශි සහ යුසුකොෂෝ කියලා සෝස් වර්ග දෙකක්. ඉතින් කරශි එක දැම්මම අර අමුතු පොඩ්ඩක් මට නම් කට කාරලා යන රහක් තමයි එන්නේ. මම ඒ රසෙට නම් එච්චර ආස නැහැ. හැබැයි යුසුකොෂෝ කියන එක නම් ගොඩක් ආසයි. ඒක දැම්මම දෙහි දැම්මම දාලා අර නිකන් බොනකොට හරි අමුතු රසක් තියෙන්නේ. මම ඉතින් ඇත්තටම ඒ රසට ආසයි. මේ ඔදෙන් එක මේ යුසුකොෂෝ කියන එක මාරම රහ එකතු කරලා කනකොට කරශි වලට වඩා ඊට පස්සේ අපි දැන් මේ ආවේ තකහෂි ෂොප් එකට. මේකේ ඇඳුම් මාරම ගණන් අඩුයි ළමයි. ඉතින් දැන් මේ ඉස්සරහට එන්නේ සමර් සීසන් එක හින්දා වින්ටර් සීසන් එකේ ඇඳුම් ගොඩක් ඒවා මේකේ ගොඩක් අඩුවට දාලා තියෙනවා. ඉතින් ඔයා ඉන්න අවට මේ එවරිඩේ ලෝ ප්‍රයිස් එහෙම නැත්නම් තකාෂි ෂොප් එකක් තියෙනවා නම් ගිහින් බලන්න. යෙන් 50ටත් මේකේ ඇඳුම් තියෙනවා. මාර ලස්සන ස්කර්ට් තියෙනවා යෙන් 50ට. ඉතින් මං ඉන්න කොහාට පෙන්නන්න ඒ වගේ තමයි ජැකට් තියෙනවා, සපත්තු තියෙනවා. මං හිතන්නේ මෙතන නැති දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා ගොඩක් අඩු මුදලට. මේ තියෙන්නේ මේ ෂෝට් එකක් මේක යෙන් 99යි. ඉතින් සාමාන්‍යයෙන් අර සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකින් ගන්නවා වගේ මේවා කවුරුත් ඇඳලා නැති දේවල්නේ. ඉතින් මේ වගේ අඩු මුදලකට මෙහෙම ගන්න තියෙනවා කියන්නේ ඒක ගොඩක් වටිනවා. ඉතින් අපිට අර පොඩක් ඇවිදිලා ඇඳුම් ටිකකුත් ගන්න ඕනේ කියලා හිතන නිසා මේ වගේ අඩුවට තිබ්බොත් අපිට ඊළඟට වින්ටර් සීසන් එකට පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම් බලන්න තමයි අපි මේ ආවේ. ඉතින් ඔහොම ඇඳුම් බල ඉන්නකොට බලන්නකො හස්බන්ඩ් මේ ගවුමක් උස්සගෙන ඇවිල්ලා කියනවා බබා මේක හරිම ලස්සනයි. ඔයාට හරියටම ගැලපෙනවා කියලා හිතනවා. අනේ මේක ඔයා ගන්නකො කියලා එයා මට එහෙම කියනවා. ඉතින් මේ ගවුම බලන්නකො මේක යෙන් 400යි. ඇත්තටම මාරම ලස්සනයි. මම ඔයාලට දවසක පෙන්නන්නම්කෝ ඉස්සරහට මගේ වීඩියෝ එකේ මේ ඇඳුම ඇඳගෙන. ඉතින් ඇත්තට මේ වගේ ගොඩක් අඩු ගණන් වලට ඒ කියන්නේ ඕනම දෙයක් අණ්ඩ ව්‍යාපව මාරම අඩු මුදලට මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ හස්බන්ඩ්ටයි චිටිමැන් එකටයි වාහනට වෙලා ඉන්න කියලා මම දැන් මෙයාව ඩ්‍රග් ස්ටෝර් එකට. ඉතින් ඔයාලා මම හිත ලංකාවේ නෑ මෙතන තියෙන දේවල් ගොඩක් දේවල් ගැන දන්නවා මේ වෙනකොට. මේ තියෙන කොලජන් වර්ග කිහිපයක් ජපානයේ තියෙන. ඉතින් මගේ කොලජන් එක ඉවරයි. මම දැන් මගේ කොලජන් එකයි තව මගේ ෂැම්පූ එක ඉවරලා තියෙනවා. ෂැම්පූ එකයි ගන්න තමයි ඩ්‍රග් ස්ටෝර් එකට ආවේ. බලන්න ඉතින් ඔයාලා මේ ලංකාවේ තියෙන ඔයාලා දැකලා තියෙන කොලජන් එහෙම මෙතන තියෙනවද කියලා.
සාමාන්‍යයෙන් ජපානයේ තියෙන සුපර් මාකට් ඩ්‍රග් ස්ටෝර් වගේ ගොඩක් ෂොප් සීසන් එකෙන් සීසන් එකට ඒ රාක්වල තියෙන දේවල් ගොඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ ඒ කාලෙට පාවිච්චි කරන දේවල් කස්ටමර්ස්ලට පහසුවෙන් හොයාගන්න පුළුවන් විදිහට එක තැනකට එකතු කරලා තියෙනවා පහසුවෙන් හොයාගන්න. ඉතින් දැන් මේ ඩ්‍රග් ස්ටෝර් එකේ මං හැමදාම වෙන ඩ්‍රග් ස්ටෝර් එක දැන් ඒක ආපහු වෙනස් කළා රාක. ඉතින් මම මගේ ෂැම්පූ එක එහෙම හොයාගන්න අයියෝ හැම තැනම ඇවිදින්න වුණා. ඉතින් කොහොම හරි ෂැම්පූ එක හොයාගෙන ෂැම්පූ එකත් අරගෙන ඊට පස්සේ ගෙදර ඇවිල්ලා චූටි මැනිකවයි මාවයි ගෙදර දාලා හස්බන්ඩ් ගියා පැල වගේක් ගේන්න. ඉතින් චූටි මැනිකට දැම්මේ ටී ටයිම් එක. ඉතින් යාට මොනවා හරි දෙන්න ඕන නිසා තමා චූටි මැනිකයි මමයි ගෙදර ආවේ හස්බන්ඩ්ට ගිහින් එන්න කියලා. ඉතින් දැන් ටී ටයිම් එකට චූටි මැනිකට දෙන්නේ මම මැංගෝ ලස්සි. මේකත් ඉතින් හරියම ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් ජපානයේ අපිට ගන්න තියෙන්නේ ගොඩක් වෙලාට ෆ්‍රොසන් මැංගෝනේ. ඉතින් මම මේ ගත්තේ කියමු සූපර් එකෙන් ෆ්‍රොසන් මැංගෝ. ඒ ෆ්‍රොසන් මැංගෝ බ්ලෙන්ඩර් ජායකට දාලා ඊට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඊට පස්සේ මිල්ක් මේක් ටිකක් දැම්මා. මම සීනි මේකට එකතු කරේ නැහැ මොකද මිල්ක් මේක් දැම්ම නිසා. ඊට පස්සේ ඒක බ්ලෙන්ඩ් කරලා අරගෙන අපි 3 දෙනාටම මේ ලැස්සි එක හැදුවා. චූටිවත් තියෙන ස්ට්‍රෝබෙරි මේ වගේ පොඩි පැල එකක් ගෙඩි තියෙනවා ඇවිල්ලා. අයවට ගාලා නාන්න ගෙනාව කාෂැම්පූ එක. කාෂැම්පූ එකක්ද හරි ගත්තෝ. මම ඔයාට හැදුවා පොඩි වැඩුවා. මිල්ක් ෂේක් එක. මැංගෝ ෂේක්. Thank you. සීතලේම දෙන්නම එළියට ඇවිල්ලා හස්බන්ඩ් ගෙනාපු ඒ ස්ට්‍රෝබෙරි පැල ටික හිටෙව්වා. මම නම් ඉතින් ඇත්තටම කරේ හස්බන්ඩ් උපදෙස් දුන්න එක තමයි. අද රෑ කෑම එක නම් හස්බන්ඩ් ගානේ. ඒකත් විශේෂ කෑම එකක්. මේක මම ගොඩක් ආස කරන කෑම එකක් ඇත්තටම. මේකට කිසිම සෝස් වර්ගයක් දාන්නේ නැහැ. කරන්න තියෙන්නේ පෑන් එකකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා ඒකට කොටුවට කපාගත්ත අල ටික දාලා ෆ්‍රයි කරලා ඒකට කපාගත්ත ලූණු ටිකයි චොප් කරගත්ත ඉඟුරු සුදු ලූණුයි එකතු කරලා කලවම් කරලා ඊට පස්සේ මටන් අනිවාර්යයෙන්ම ඕනේ. මටන් ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ ඒක පොඩක් පේනකින් වහලා තැම්බෙන්න තියලා මේකට අපි එකතු කරගන්නවා මෂ්රූම් සහ අද ගෙදර තිබ්බේ නැහැ බ්‍රොකලි අනිවාර්යයෙන්ම මේකට ඕනේ. බ්‍රොකලි එකතු කරගන්නවා. අවසානට මේ විදිහට තක්කාලි ටිකක් එකතු කරනවා. ලිප ඕෆ් කරලා තමයි තක්කාලි එකතු කරන්නේ. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරලා මේක පියනකින් වහලා චුටි වෙලාවක් තියලා කෑමට ගන්න තමයි තියෙන්නේ. මම මේ කෑම එක කෑවේ ජපානයේ සයිසේරියා කියන රෙස්ටුරන්ට් එකෙන්. ඒකත් ඉතාලියන් රෙස්ටුරන්ට් එකක්. මේක මම මුලින්ම කෑවේ මීට අවුරුදු 3කට කලින් අපි චූටි මැනික හම්බ වෙන්න ඉන්න කාලේ. මට මේකේ නම නම් ඇත්තටම මතක නෑ. හැබැයි මේකේ හදලා ඉවරුනාට පස්සේ සමහරට ජපානයේ ඉන්න කෙනෙක් නම් දැක්කම ඔයාට තේරෙයි මේ අරක කියලා. මට ඇත්තට මේකේ නම නම් මතක නැහැ. මේ හැබැයි ඒ දවස්වල කාපු කෑම එක රහම් මාරම විදිහට මං ආසා වුණා. මං ඉතින් අදටත් හස්බන්ඩ්ට කියන්නේ අනේ බබා එක කන්න ආසයි කොහම ඉතින් එයා හදලා දෙනවා. ඒකේ නම ඇත්තට මට මතක නැහැ. හැබැයි මගේ හස්බන්ඩ්ට තියෙනවා පුදුම හැකියාවක්. මොනවා හරි දෙයක් කෑපුවාම ඒකේ රෙසිපි එක යාට පොඩ්ඩක් ඔලුවෙන් හිතා ගන්න පුළුවන් මේක මේ විදිහට හදන්නේ කියලා. ඉතින් ඒකේ නම දන්නේ නැති වුණාට නම මතක නැති වුණාට ඒක හස්බන්ඩ් හදලා දුන්නා මට. අදටත් හදලා දෙනවා. ඉතින් ඒක මාරම වටිනවා. අද නම් ඉතින් දවසම කෑම ගැන විතරමයි නේද ගොඩක් කතා කරේ. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න.